බැන්න. හැමදාම එක්ක හොද්දට ලුණු වැඩි කියනවා. එක්ක ඔර පැතුමක් මොනවාරි හදුවොත් මේක මිරිස් වැඩි කියනවා. දැන් මං ඔයාටත් උදේ බත් බඳලා දුන්නේ ඒව ඉන්නේ. ඔයා කාලා බැලුවනේ ඒවට ලුණු වැඩි නෑනේ. මට හැමදාම උම්මයි ඔයා ගියාට පස්සේ. තාත්තා එහෙම කියන්නේ අපි කාලේ. මට නම් දැන් මේක ඉතින්දලා එපා වෙලානේ. හරි දැන් අඬන්න එපා. යන්කෝ ගේ ඇතුලේ. තාත්තේ මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් හැමදාම ප්‍රශ්නේ තාත්තේ. දැන් ඊයේ බත් එක බලන්නකෝ. ඊයේ බත් එක ලුණු වැඩි කිව්වලු. මාත් අරන් ගියු බත් එකනේ. අනේ මන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා මේක. අරදරයක් වෙන්න වේගෙන යන්නේ දැන්. දෙන්නම් වදයක් කියලා ඉන්නේ මල වදේ. ඇත්ත පුතේ. දැන් බට මේ තාත්තා කරදරයක් වෙලා තියෙන්නේ.